සර් ඊයේ මට මාර වැඩක් වුණේ මේ ඊයේ සර් මගේ නම්බරේ දුන්නා කියලා අර යනිදු කියලා මේ මල්ලි කෙනෙක් කතා කර අපේ 40 බැච් එකේ හිටියේ කියලා. ඊට පස්සේ මේ මම ට්‍රේඩ් එකක් දාලා තිබ්බේ සර් ඒ වෙලේ. DUSD ඩිවල්ට් එකක් දාලා තිබ්බේ මේ මම ෂෝට් එකක් දාලා තිබ්බේ හරිද? දැන් දාලා තිබ්බට මම එහෙම දාලා ඉතින් ටිකක් වෙලාව ඉඳලා මේ මං වෙන්දනස්ස ඒ වෙලෙම ඉතින් ඒ කියන්නේ ෆෝන් එක අතේ තියන් වගේ තමයි ඉන්නේ. දැන් ඊයේ මොකද කරේ මේ මල්ලි මට කතා කරපු හින්දා මුලින් අපි කෝල් එක විනාඩි 20ක් විතර ගියා. ඊට පස්සේ යාට සිග්නල් මොකක් කරේ අවුලක් ගිහිල්ලා ආයෙ අපි තව විනාඩි 20ක් විතර කොහොම හරි එන කතාවක් දාගෙන හිටියා. ඊට පස්සේ මේ දැන් මම යාට විස්තර කිය මෙහෙමයි අපේ දින කෝස් එකේ කේස් ඔක්කොම ටික කිය සර්ගේ මෙහෙමයි මගේ ඊතර වොලට් එක වොෂ් වෙලා මං ඇවිල්ලා දැන් earn කරගෙන යන්නේවා අරවා මේවා මං එයාටත් කිව්වා ඉක්මනට එන්න අපේ සෙට් එකටම සෙට් වෙන්න මෙහෙම කියලා ඊට පස්සේ ඇත්ත ඇහුවා අයියේ මොන හරි උදව් තියෙනවා නම් මට කරන්න මෙහෙම මං කිව්වා හරිවා ඉස්සලා ඉන්න මේකට කෝස් එකට ඇවිල්ලා අපේ ගෲප් එකට ඇඩ් වෙන්න. ඒ ඔක්කොම දැන් අයියේ ගහ ඉන්නකොට සර් මේ එක පාටම ආයාගේ රීකනෙක්ට් වෙන්න ගත්තා. යමඩ WhatsApp එක ගත්තේ කෝල් එක. ඊට පස්සේ WhatsApp කෝල් එක ගන්නකොට මං ඊට පස්සේ ඒක රීකනෙක්ට් වෙන්නේ ඇයි එයාගේ අවුලක්ද මගේ අවුලක්ද කියලා ෆෝන් එක අතර ගන්නකොට මම එහෙම්මම ගිහිල්ලා ඇප් එකට ගිහිල්ලා බයිනෑන්ස් එක බැලුවා. මෙන්න බලනකොට මගේ ඩොලර්ස් මේ 60ක් කියන්නකෝ මගේ තියෙනස මේ ඩොලර් 60ක් ඒකෙන් ප්‍රොෆිට් වෙලා අරක. මට පිස්සු වගේ මගේ ෆස්ට් ටයිම් තමස මේ ඔච්චර ලොකු ගානක ඒකෙන් ප්‍රොෆිට් එකක් ආවේ. මං ඊට පස්සේ හිතාගත්තා අර සර් අපිට කියලා තියෙන්නේ මේ අපි කාට හරි උදව් කරොත් ඒක අපිට ලැබෙනවා කියන එක. මං හිතාගත්ත මේකින්ද තමයි දෙයියනේ මට හිතා ගන්න බැරුව ගියාස. මං ඒකට හිතුවේත් නෑ. මං කෙලින්ම මේක ක්ලෝස් කළා. මං ට්‍රේඩ් එක ක්ලෝස් කරා. මේ මට ඩොලර් 60 ගානක ප්‍රොෆිට් එකක් ආවා කියන්නකොස. ඒ කියන්නේ මම ලොවෙත් හිතුවේ නෑ එච්චර මෙහෙම වෙයි කියලා. මං අර මාල්ලිට කතා කරලා විස්තර කියලා දීලා මෙහෙමයි කොල්ලෝ වරෙන් හරි බට ප්‍රශ්න වුණා ඇක්සිඩන්ට් වුණා ඒවා හරි මේවා හරි අපි ගහමු අපි යමු මේක ප්ලස් කරගම්මු ඩේ ප්ලස් කරගම්මු වීක් ප්ලස් කරගම්මු මන්ත්ලි ප්ලස් කරගම්මු ගේම ගහමු කියලා කොල්ලට මම හොඳ දේ කියනකොට මගේ ප්‍රොෆිට් එක වැඩි වෙගෙන ගියා කියනස මං ඒ වෙලෙම හිතුවා සර් අර හැම වෙලෙම කියන්නේ අපි හොඳ දෙයක් කරොත් හොඳ දේ ලැබෙනවා දෙන්න ඕනේ දෙයක් ලැබෙන්න මෙහෙම හොඳ දේ කරන්න ඕනේ මෙහෙම කියනකොටම අපි කෙනෙක්ට උදව් කරන්න ඕන අපිට ලැබෙනවා කියනකොටම මට ඒක 50 පිට ලැබීගෙන ගියා මෙහෙම කියන්නේ ප්‍රොෆිට් එක වැඩි වෙලා කියන්නකෝ මෙහෙම මම ලොවෙත් ඇත්තටම සර් මං ඕක මට ඒ කියන්නේ ඒ කෝල් එකේ ඉන්නේ නැතුව මගේ මොබයිල් එක මං අතේ තියන් හිටියනම් මම කවදාවත් ඔච්චර යන්න දෙන්නේ නැහැ මොකද හිත බයින්නේ මට ඒ කියන්නේ මම ඩොලර් 4-5 ආවනම් මං ක්ලෝස් කරා මොකද අපිට තියෙන්නේ මගේ ටාගට් එකනේ සර් මං ඩොලර් 4-5ක් ආවනම් මං ක්ලෝස් කරා දැන් මේක උනේ මං අතන කෝල් එකේ හිටපු හින්දා මට ෆෝන් එක අතට ගන්න බැරුව ගියා ඒ කියන්නේ ඇප් එක බලන්න බැරුව ගියා එහෙම වෙලා ප්‍රොෆිට් වෙලා ගියා සර් ඒක කියන්න ඕන උනේ මේ මං ඊයේ රෑත් ඊට පස්සේ වැඩ ගන්නවද කියලා බැලුවා ඊට පස්සේ ඊයේ සර් වැඩි ගෲප් එකේ හිටියේ නැති හින්දා මම රෑ ගත්තේ නැත්නම් අද උදේ කියන්නම් කියලා ආවේ දැන් උදේ අනුරාධපුරේ හින්දා තමයි සර් කෝල් එක ගන්න බැරුව ගියේ මේ මං සර්ට ඒක දානවා ප්‍රොෆිට් කාඩ් එකත් එක්ක මට මේ ඔව් වෙන පිස්සුවක් සර් ඒක සර් බලන්න ඔය